ඉතින් කොහොමද guys? ඉතින් අද ගොඩ දාසින් තමයි මම මේ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මට මේ දවස් ටිකේම වැඩයි. ඒ වගේම පොඩ්ඩක් අසනීප තත්ත්වයක තිබ්බ හින්දා මට මේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් අද මම ඔයාලට එක්ක කතා කරන්න ගෙනල්ලා තියෙන්නේ මෙන්න SoundCrow ලගේ IR15 INC කියන්නේ මෙන්න මේ earbuds දෙක ගැන තමයි. ඉතින් අද අපි මේක ගැන කතා කරන්න දැන් වීඩියෝ එකට යමු. ඉතින් මම අද ඔයාලට කතා කරන්න ගන්න තියෙන්නේ මෙන්න මේ SoundCrow ලගේ මෙන්න මේ earbuds දෙක ගැන. අපි ඉස්සෙල්ලාම පුරුදු විදියට මේක අපි earbud එක unbox කරගන්න කලින් අපි මේකේ box එක ගැන කතා කරන් යමු. ඉස්සෙල්ලාම අපිට මේ බලා ගන්න පුළුවන් SoundCrow කියලා ගහලා තියෙන උඩින්ම ඒවා මේක අපිට බලා ගන්න පුළුවන්. මෙතෙන් ඔයාලට ගහලා තියා by Anker කියලා. ඒ කියන්නේ මේක Anker කියන brand එක යටතේ තමයි මෙන්න මේ SoundCrow කියන earbuds දෙක යාර නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ Anker කියන brand එක තමයි SoundCrow ගේ earbuds දෙක නිෂ්පාදනය කරන්නේ. ඒ වගේ අපිට මෙතෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේකේ earbuds දෙකේ ෆොටෝ එකක් මේ බිල් එකට මේක වැහිලා තියෙන්නේ. ඉතින් මෙතෙන් අපිට earbuds දෙකේ ෆොටෝ එකක් සහ charging casing එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක අපිට මෙතෙන් සඳහන් කරලා තියා මේකේ මොඩල් එක ඒ SoundCrow R50INC කියලා. මේක R50 එකක් තියෙනවා, R50INC එකක් තියෙනවා. R50INC එක තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ noise cancellation තියෙනවා වගේම R50i එකේ noise cancellation නැහැ. ඉතින් මම පොඩ්ඩක් ළඟට ගන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අපිට සඳහන් කරලා තියෙනවා මේකේ ANC support කරනවා කියලා. ඒ වගේම earbud එකක් පැය 10ත් charging casing එක පැය 45ක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ IP65 water and dust resistance rating එකක් මේකට බලා ගන්න පුළුවන්. ඒවා මම මේක ඔක්කොම කතා කරන්නේ මේක විශේෂ ටික කතා කරන. ඒ වගේ මෙතෙන් අපිට බලා ගන්න පුළුවන් 2 in 1 කියලා. ඒ වගේ අපිට මේක බලා ගන්න පුළුවන් මේකේ earbud දෙක වගේ මේක අපිට phone stand එකක් විදිහට use කරන්න පුළුවන්. මම ඒක ඉස්සරහට පෙන්නන්නම් කොහොමද මේක අපිට phone stand එකක් විදිහට use කරන්න පුළුවන් කියලා. ඉතින් අපිට මේ විදිහට phone stand එකේ තියලා තියෙන විදිහේ ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මේ පැත්තෙත් අපි බලා ගන්න පුළුවන් මේකේ instruction ටික සඳහන් කරලා තියෙනවා. මම මේක ඔක්කොම කියන්න යන්නේ නැහැ. ඉතින් මෙතෙන් අපිට බලා ගන්න පුළුවන් මේකේ earbud දෙක. ඒ වගේ මම මෙතේ විශේෂයක් කියන්නම්. මෙතෙන් අපිට බලා ගන්න පුළුවන් මේක අපිට SoundCrow application එක App Store එකෙන් හෝ Google Play Store එකෙන් download කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඔයාලගේ iPhone එක නම් App Store එකෙන් පුළුවන්. Google මේ Android phone එක නම් Google Play Store එකෙන් අපිට මේ SoundCrow ගේ app එක download කරගන්න පුළුවන්. ඒකත් මම ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. මේකේ තියෙනවා NC earbud දෙක සඳහාලු charging casing එකක් තියලා ඒක extra knobs ඒ කියන්නේ අපේ කනට ගැලපෙන පරිදි ඒක earbuds බලා ගන්න පුළුවන්. ඒ වගේම charging cable එකත් USB type C වලින් බලා ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක අපේ නිෂ්පාදිත රට ගත්තොත් made in Vietnam තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අපි මේක දැන් unbox කරගමු. ඉතින් මම මේක පාවිච්චි ඔයාලා දන්නවා මම ඔයාලට item එකක් ඔයාලා review කරන්න කලින් මම මේක සාමාන්‍යයෙන් ටික කාලයක් පාවිච්චි කරලා හොඳ නම් විතරයි ඔයාලා review දෙන්නේ. මොකද අපිත් මේවා පාවිච්චි කරන්න තු වැරදි reviews දුන්නොත් ඔයාලා අපේ කියන්නේ ගන්නවනේ. ඒ හින්දා මම මේවා මේ පාවිච්චි කරලා බලලා හොඳ නම් විතරයි ඔයාලට ගේන්නේ. ඇත්තට මම මේකත් මාසික කිහිපයක් කියන මාස 3ක් විතර 2ක් විතර දැන් පාවිච්චි කරා. ඇත්තට මේක හොඳයි. මම අරන් තියෙන හොඳම earbud එක මේක කිව්වත් හරි. ඉතින් මේක මාර quality sound එකක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මේකෙන් දැන් එළියට ගන්නවා earbud දෙක. මම මේකෙන් එළියට ගන්නවා. මේක තමයි අපි earbud දෙක මම දැන් මේක පැත්තෙන් තියා ගන්නම්. ඒ වගේම මට කියන්න බැලුණා මේ user manual එකක් අපිට හම්බ වෙනවා. මේ වගේ ලොකු පොතක් මේ වගේ ලොකු user manual එකක් අපිට හම්බ වෙනවා. වෙන සාමාන්‍ය mid range එකේ තියෙන earbud එකට වැඩිය ලොකු user manual එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒකත් මම පැත්තකින් තියාගන්න. ඒ වගේම එක එක්කෙනාගේ කනේ sizes වෙනස්නේ. එතකොට ඒ size එකට ගැලපෙන්න small සහ large තියෙනවා. මේකේ මං හිතන්නේ මේක ඇතුළේ ඇත්තේ මේක ඇතුළේ තිබ්බේ medium දෙක. medium දෙක තමයි මේක ඇතුළේ built in ඇවිල්ලා තියෙන්නේ. අපිට ඒ වගේ small සහ large විදිහට ගන්න පුළුවන් මේකේ තියෙනවා. ඒ වගේම අපිට මේකෙන් බලා ගන්න පුළුවන් USB type C cable එක බලා ගන්න පුළුවන්. මේක charge කරන එකත් අපි SoundCrow කියලා මතක් ගහලා තියෙනවා. ඉතින් මම මේ ටික දාට පැත්තකින් තියන්නම්. ඉතින් මේ විදිහට තමයි අපි earbuds දෙක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ අතේ size එකත් එක්ක මෙන්න මේ වගේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ අතේ size එකත් එක්ක. ඉතින් මේ තමයි අපේ earbuds දෙක.
ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇත්තට ප්‍රීමියම් ක්වොලිටි ලුක් එකක් තියෙයි. කියන්නේ අපිට ගත්තාම නිකන් චයිනීස් ඉයර්බඩ්ස් දෙයක් වගේ නෙවෙයි. ඇත්තටම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. මැෂින් එක ගැන කතා කරොත් අපිට මේක උඩින් බලා ගන්න පුළුවන්. මෙයාලගේ සවුන්ඩ් ප්‍රෝ ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඒකත් හරි ලස්සනට මෙයාලා මෙතන ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම අපිට මේකේ සයිඩ් එක ඉස්සරහම බලා ගන්න පුළුවන් පොඩි ලයිට් බාර් එකක් තියෙන. මේක අපිට charge කරද්දි සහ මේක අපි ඉයර්බඩ් charge දෙද්දි මේක ඉන්ඩිකේටර් එකක් විදිහට මෙයා මේ වැඩ කරගන්නවා. ඒ වගේම අපි මේ පිටපස්ස පැත්තෙන් බලා ගන්න පුළුවන් මේකේට ආපු charging වලට ආපු type C charging cable charging port එක. ඉතින් අපිට මේක යට පැත්තේ බලා ගන්න පුළුවන් මේක අර මං කිව්වා 3-in-1 phone stand එකක් විදිහට මේක අපිට පාවිච්චි ගන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට මෙන්න මේ කැලේ මෙහෙම ඕපන් කරපුවම මේක අපිට මෙහෙම තියා ෆෝන් එකක්වත් මේක උඩින් තියන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මේක හැම ඉයර්බඩ් එකකම නෑ මේ 15i NC කියන මොඩල් එකේ විතරයි මෙන්න මේ ෆීචර් එක අපිට යාලා දීලා තියෙන්නේ. ඉතින් අපිට මේක දැන් ඕපන් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඉයර්බඩ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කේසින් එකේ මෙන්න මෙතන උඩ පැත්තේ තමයි දැන් රබර් කෑල්ලක් වගේ බලා ගන්න පුළුවන්. මේ ඉයර්බඩ් එක එහෙම යන එකට වෙන්න ඇති. ඇත්තටම මේක අපිට කේසින් එක ඇතුළ ගත්තත් ගොඩක් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. චයිනීස් ඉයර්බඩ් කේසින් වලට වැඩිය මේක ගොඩක් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඇත්තට මෙන්න මේ වගේ අපිට මේකේ ඉයර්බඩ්ස් දෙක ගත්තත් ඉයර්බඩ්ස් දෙක හොඳ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට ඒකෙත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ පැත්තේ ඉස්සරහා අපේ ටච් සෙන්සර්ස් තියෙත සවුන්ඩ් ප්‍රෝලගේ ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට මෙතන යටින් අපිට බලා ගන්න පුළුවන් මේක අපි charge කරන මේකේ charging casing එකට set වෙන මේකේ අපිට connectors දෙක බලා ගන්න පුළුවන්. ඉතින් guys මම මෙන්න මේ දැන් ඔයාලට screen එක share කරගෙන ඉන්නවා. මම කැමරා එකෙන්ම පෙන්නන්න මගේ phone එක අනිත් phone එක අතේ තියෙන හින්දා මම අනිත් phone එකට මෙන්න මේ soundproof කියන application එක download කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි application එක ඔයාලට පේන්න තියෙන්නේ. මම focus කරගන්නම්. දැන් ඔයාලට පේනද මෙන්න මේක තමයි මේකේ තියෙන soundproof application එක. මේක මම දැන් open කරගන්නවා. ඉතින් ඊට කලින් අපි මේ ඉයර්බඩ් දෙකෙන් කේසින් එකෙන් ඉයර්බඩ්ස් දෙක එළියට ගන්න ඕනේ. ඒක තමයි ඉයර්බඩ් දෙක ඔන් වෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට එළියට අරගෙන මෙතින් මෙන්න මේ මගේ දැන් ඉස්සෙල්ලා මේක කනෙක්ට් කරගත්ත හින්දා මේක බලා ගන්න පුළුවන්. දැන් මේක කනෙක්ට් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් left right වල අපිට battery percentage එක බලා ගන්න පුළුවන් 100ක් විදිහට. ඒ වගේම මෙතින් අපි noise cancellation off කරන්න on කරන්න NC තිය mood එක අපිට මෙතින් set කරගන්න පුළුවන්. අපිට මෙන්න මේ විදිහට මම නම් දැන් දාලා තියෙන්නේ මෙන්න මේ NC උඩම තියෙන mood එකට අපිට මේ පල්ලෙහා mood එකේ maximum අපිට මේකේ තියෙන level 5කට මේකේ noise cancellation එක වෙනස් කරගන්න පුළුවන් app එක හරහා. ඒ වගේම අපිට ඊළඟ mood එකේදී බලා ගන්න පුළුවන් මේකට අපේ indoor ද outdoor ද ඒ වගේම අපි බස් එක වගේද ඉන්නේ. කියන්නේ අපි කොහේ හරි යනවද ඒ වගේ තැනකද ඉන්නේ. ඒ වගේම outdoor තැනකද indoor තැනකද ඉන්නේ කියලා අපිට මේකෙන් noise cancellation ඒ අවශ්‍ය ඒ කියන්නේ මේ අවශ්‍ය පරිසරයට අනුව ඒතකොට noise cancellation මේ app එකෙන් හදනවා. මේකෙන් අපිට කොහේ හරි ඉන්න පරිසරය අනුව හදන්න පුළුවන්. මේකෙන් අපිට එහෙම ඕනේ නැහැ. මේක අපිට කැමති level එකකට දාන්න පුළුවන්. ඒ වගේම මේකෙත් අපිට noise cancellation මේ මොඩ් එක තමයි මම දැනට පාවිච්චි කරන්නේ. මේක එළියට ගියාම වගේ තමයි මේක නම් හොඳ. මේකත් අපිට ඉතින් manually වෙනස් කරගන්න පුළුවන්. මේක ටික auto යනවා. ඒ කියන්නේ මට මේක දැන් auto යන විදිහට ඒ කියන්නේ යා ඕන විදිහට noise cancellation කරගන්නවා ඒ තියෙන පරිසරෙත් එක්ක. ඉතින් මම මේකෙන් දැන් back වෙනවා. back වුණාට පස්සේ අපිට මෙතනින් මේක අපිට sound වල bass ඒ වගේම මේකේ තියෙන ඒ කියන්නේ මේක අපිට බලා ගන්න පුළුවන් bass අර අපිට sound වල තියෙන bass treble ඒ වගේම මෙතින් අපිට මේ වෙනස් කර ගන්න පුළුවන් echo එක ඒ වගේම වෙනස් කර ගන්න පුළුවන් සහ මේ more කියන බටන් එකට ගියාට පස්සේ අපිට මේ වගේ මේ වෙනස් කර ගන්න පුළුවන් ඒවා මෙතින් අපිට දා ගන්න පුළුවන් ගොඩක් තියෙනවා මෙන්න මේ විදිහට. ඔයාලට කැමති sound ඒ කියන්නේ bass නම් bass ඒ වගේම ඔයාලට කැමති එකක් මෙතින් අපි select කරලා ඔයාලට දා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ application එක තියෙන නිසා. ඉතින් මම ඒකිනු back ගියාට පස්සේ මෙතන අපි 3D sound on කරන්න කියලා තියෙනවා. මම මේක දැන් on කරලා දෙන්නේ. මේ 3D sound on කරපුවා අපි නිකන් ඒ කියන්නේ earbud දෙකම එකතු වෙලා අපිට මේක 3D space එක sound වගේ ඒ කියන්නේ 5.1 sound system එකක් මැද ඉන්නා වගේ තමයි මේක අපිට feeling එක දෙන්නේ. මේක off කරපුවාම නිකන් left right තමයි ඇහෙන්නේ. මේක දාපුවාම නිකන් වටේම speaker cycle වගේ මෙයා හොඳටම sound එක දෙනවා. මෙන්න මේ 360 මේ කියන එකෙන් 3D sound කියන එකෙන් තමයි මෙන්න මේක දෙන්නේ. මෙයා 360 අපිට sound එක දෙනවා. ඒ කියන්නේ මේ 3D ඉතින් මම මේකිනුත් back යනවා. ඒ වගේම ඔයාලට ගේමින් මූඩ් එකක් තියෙනවා. ඔයාලා ගේම් ගහනවා නම් මෙන්න මේ ගේමින් මූඩ් එක on කරගන්න පුළුවන්. මම නම් මේක තාම try කරලා බැලුවේ නෑ. ඒ වගේම විශේෂයෙන් මේක අපි tap කරන විදිහ හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක එකපාරක් tap කරපුවාම
මේ වොලින් අප් ඩවුන් වෙන්නද නෙක්ස්ට් රෝ එකට යන්නද ටැප් කරන් ඉඳපුවාම මොකද්ද වෙන්න ඕනේ කියලා අපේ left right වෙනම හදන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන්. මම නම් මේකේ එකපාරක් ටැප් කරනවා වොලින් කියන්නේ left එක එකපාරක් ටැප් කරපුවාම වොලින් අප් ඩවුන් වෙන්නත් දෙපාරක් ටැප් කරපුවාම next එකට යන්නත් තුන් පාරක් ටැප් කරපුවාම මේකේ voice assistant on වෙන්නත් තමයි හදලා තියෙන්නේ. ඒ වගේ මේකත් අපිට මම රයිට් එක කරලා තියෙන එකපාරක් ටැප් කරපුවාම වොලින් එක අප් වෙන්න දෙපාරක් ටැප් කරපුවාම ප්ලේ and ඒ කියන්නේ අපි සින්දුවක් අහනවා නම් සින්දුව ස්ටොප් වෙන්නයි ආය ඕපන් මේව වෙන්නයි මේක නම් අපිට මේ දෙක නම් මම තාම දාලා නැහැ. ඉතින් මේ දෙකටත් ඔයාලට කැමති මේ ෆීචර්ස් එකක් දාගන්න පුළුවන් මේකෙන්. ඔයාලට මෙතෙන්ට ගිහිල්ලා ඉතින් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් මොකක්ද අපිට දාන්න ඕන ෆීචර් එක කියලා. ඉතින් ඒ ටික තමයි මෙන්න මේ ඇප්ලිකේෂන් එකත් ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා ගෙනාවු ගමන් මෙන්න මෙතන settings වලට ගිහිල්ලා මේක මෙන්න මෙතෙන් ඔයාලා අප්ඩේට් කරගන්න ඕනේ. මෙතන දා wifi නැති හින්දා මෙහෙම පෙන්නනවා. ඔයාලා ආපු ගමන් මෙතන අප්ඩේට් එකක් තියෙනවා. මේක ඔයාලා ගත්ත ගමන් ඒ අප්ඩේට් එක කරගන්න. ඒ කියන්නේ මේක පොඩි OS එකක් වගේනේ මේක ඇතුලේ තියෙන්නේ. එතකොට ඒකට පොඩි අප්ඩේට් එකක් කරලා ඒ අප්ඩේට් එක කරගන්න මතක ඇතුව. ඉතින් ඔයාලා මේ ඇප්ලිකේෂන් එක අනිවාර්යයෙන් මේ earbud එකක් එක්ක පාවිච්චි කරන්න. එතකොට ඔයාලට තවත් sound experience එක ටිකක් වැඩියෙන් ගන්න පුළුවන් හොඳටම. ඉතින් මම මේක නම් ගත්තේ අපේ කැන්ඩි වලින් කැන්ඩි වල free shop එකකින් තමයි මම මේක ගත්තේ. ඒ හින්දා මම මේකට හරීම link එකක් දාන්නේ නැහැ. ඩලස් එකෙන් නෙවෙයි හින්දා ගත්තේ. ඒ හින්දා ඔයාලට මේක දැක්තිය ලංකාවේ ඕන ෆෝන් shop එකකින් මෙන්න මේ sound proof ලගේ earbud series එකම ගන්න පුළුවන්. ඒ කියන්නේ earbud 15 එක 15NC එක සහ දැක්තිය latest මේක තමයි 16 R16 INC එකත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. එහෙනම් අද ගෙනාව වීඩියෝ කොහමද? අද ගෙනාව වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලා අපේ channel එකට අලුතෙන් join වෙච්ච එකයි නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අද වීඩියෝ එක තවත් යාළුවෙක්ට වැදගත් වෙයි කියන නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක යාට බලන්න share කරන්න. එහෙනම් අපි තව අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ඔයාලට සුබ දවසක් මේ පසන්දෝල් ටෙක් YouTube channel එකයි.